මේ මොහොතේ ඔබ මේ වීඩියෝ එක බලන්නේ iPhone එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම තරමේ ඔබේ පවුලේ කෙනෙක් ළඟ හරි ඔබේ යාළුවෙක් ළඟ හරි Apple phone එකක් තියෙනවා ඇති. ඒත් ඔබ මොහොතකට හිතලා බැලුවද? ඩොලර් ට්‍රිලියන 3ක වටිනාකමක් තියෙන. ඒ කියන්නේ අපේ මුළු ශ්‍රී ලංකාවේම ආර්ථිකය වගේ 30 ගුණයක් විතර වටිනාකමක් තියෙන මේ අති දැවැන්ත අධිරාජ්‍ය පටන් ගත්තේ කොහොමද කියලා. මේක නිකන් ෆෝන් හදන කම්පැනි එකක කතාවක් නෙවෙයි. මේක Taman හදපු කම්පැනියෙන් තමන්ම එළියට දාපු බංකොලොත් වෙලා වැහෙන දවස් 90ක් යෙද්දි ආයෙත් ඇවිත් මුළු ලෝකෙම තමන්ගේ කකුල් දෙකට ගෙනාපු එක්තරා මුරණ්ඩු දූරදර්ශී මිනිසෙකුගේ කතාවක්. අද ලෝකයේ වටිනාම සමාගම මොකක්ද කියලා ඇහුවොත් පොඩි ළමයෙක් වුණත් කියයි ඒ Apple කියලා. හැබැයි 1997 අවුරුද්දේ Apple සමාගම හිටියේ සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා. ඔවුන්ගේ බැංකුවකින් හිස් වෙලා සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරුව සමාගම වසා දමන්න හරියට මිතුරුලා තිබුණේ දවස් 90ක් විතරයි. ඉතින් එතන ඉඳන් අද මේ තියෙන ඩොලර් ට්‍රිලියන ගණනක අතිසුඛෝපභෝගී තත්ත්වයට මේ සමාගම ආවේ කොහොමද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ Apple සමාගමේ සාර්ථකත්වයට හේතුව ඔවුන්ගේ අති නවීන තාක්ෂණය කියලා. හැබැයි සැබෑ රහස ඒක නෙවෙයි. සැබෑ රහස තියෙන්නේ මනෝවිද්‍යාව සහ පරිශීලක අත්දැකීම කියන කාරණා දෙක ඇතුලේ. අද අපි යන්නේ 1976 ඒ කුඩා ගරාජයේ ඉඳන් 2007 දී ලෝකයම වෙනස් කරපු iPhone වේදිකාව හරහා අද ලෝකයේ කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරි Apple ecosystem එක කියන මනෝවිද්‍යාත්මක දැර ඇතුළටයි. අපේ කතාව පටන් ගන්නේ 1976 අවුරුද්දේ ඇමරිකාවේ. මේ කතාවේ චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඉලෙක්ට්‍රොනික පිස්සුවක් තිබුණු ස්ටීව් වොස්නියයි. අනිත් කෙනා තමයි තාක්ෂණය ගැන ලොකුවට නොදන්න හැබැයි මිනිස්සුන්ගේ හිත කියවන්න පුළුවන් මාකටිං ගැන උපතින්ම දක්ෂතාවයක් තිබුණු ස්ටීව් ජොබ්ස්. වොස්නියක් ඕන වුණා තමන්ගේ විනෝදාංශයට පරිගණකයක් හදන්න. ඒ කාලේ පරිගණකයක් කියන්නේ මුළු කාමරයක්ම පිරෙන සයිස් එකේ සාමාන්‍ය මිනිසෙකුට කිසිම වැඩ කරන්න නැති යෝධ යකඩ ගොඩක්. හැබැයි වොස්නියක් හැදුවා ටීවී එකකට සම්බන්ධ කරලා ටයිප් කරන්න පුළුවන් කුඩා පරිපතයක්. මේක දැක්ක ගමන් ස්ටීව් ජොබ්ස්ගේ මොලේ වැඩ කරන්න ගත්තා. වොස්නියක් මේක දැක්කේ විනෝදාංශයක් විදියට විතරයි. හැබැයි ජොබ්ස් දැක්කා මේකෙන් ලෝකයම වෙනස් කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මේ මොහොතේ ඔවුන් දෙන්න එකතු වෙලා ජොබ්ස්ගේ දෙමාපියන්ගේ ගරාජයේ Apple computer කියන සමාගම ආරම්භ කරා. මේ Apple කියන නම දැම්මේ කොහොමද? ඒ කාලේ ලෝකයේ ලොකුම පරිගණක සමාගම උනේ IBM. ඒක හරිම බරපතල බය හිතෙන නමක්. ස්ටීව් ජොබ්ස්ට ඕන වුණා සාමාන්‍ය මිනිසුන්ට බය නැතුව ලං වෙන්න පුළුවන් පුරුදු සරල නමක් දාන්න. Apple ගිරියක් තරම් සරල දෙයක් තවත් කොහෙද? මේ ආරම්භය ලේසි වුණේ නැහැ. ඔවුන්ගේ පළමු පරිගණකය. ඒ කියන්නේ Apple 1 එක හදන්න සල්ලි හොයාගන්න ජොබ්ස් තමන්ගේ ආසම් වාහනය Volkswagen Micro බස් එක විකුණනවා. වොස්නියක් තමන්ගේ වටිනාම කැල්කියුලේටර් විකුණනවා. ඔවුන් දෙදෙනා ඒ කැපකිරීම කළේ අනාගතය ගැන දෙවන්ත විශ්වාසයකින්. ඉන් පසුව 1973 දී ඔවුන් Apple 2 කියන පරිගණකය හඳුන්වා දුන්නා. මේ තමයි ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් වලට ගිය පළමු සාර්ථක පුද්ගලික පරිගණකය. මේ පරිගණකය ප්ලාස්ටික් කේසින් එකකින් ආපු බලන්න ලස්සන පාවිච්චි කරන්න ලේසි යන්ත්‍රයක්. මේක කොච්චර සාර්ථක වුණාද කිව්වොත් අවුරුදු කිහිපයක් ඇතුළත ස්ටීව් ජොබ්ස් සහ වොස්නියක් කෝටිපතියන් බවට පත් වුණා. සමාගම වේගයෙන් දියුණු වෙද්දී ස්ටීව් ජොබ්ස්ට තේරුණා මේකේ පාලනය කරන්න තමන්ට වඩා අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෙක් ඕන කියලා. ඒ නිසා ඔහු ඒ කාලේ පෙප්සි සමාගමේ ප්‍රධානයා වෙලා හිටපු ජෝන් ස්කලීව Apple එකට ගේන්න තීරණය කරා. ජොබ් ස්කලීට කියපු ඒ ප්‍රසිද්ධ වාක්‍ය ඔබට මතකද? ඔබට ජීවිත කාලයම සීනි වතුර විකුණන ඉන්න ඕනද? නැත්නම් මාත් එක්ක ඇවිත් ලෝකෙම වෙනස් කරන්න ඕනද? මේ වාක්‍යෙන් මෝහණය වුණු ස්කලී Apple සමාගමේ CEO විදියට වැඩ බාරගත්තා. නමුත් මේක තමයි ජොබ්ස්ගේ ජීවිතය කරපු ලොකුම වැරැද්ද. 1984 දී Apple සමාගම ලෝකෙම වෙනස් කරන Macintosh පරිගණකය එළි දැක්වුවා. මේක තමයි ලෝකයේ පළවෙනි වතාවට අද අපි පාවිච්චි කරන mouse එකක් සහ screen icon එකක් තියෙන graphical user interface පරිගණකය. ඊට කලින් පරිගණකය වැඩ කළේ කෝඩ් ටයිප් කරලා. හැබැයි Macintosh එකේ මුලින්ම හිතපු තරම් විකුණුනේ නැහැ. මිල වැඩි. මේ නිසා ජොබ්ස් සහ ස්කලී අතර දැවැන්ත කැටුමක් ඇති වුණා. ජොබ්ස්ගේ මුරණ්ඩු පාලන විලාසයත් එක්ක සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණයක් ගත්තා. 1985 දී තමන්ගේ ලේ දහඩියෙන් හදපු තමන්ගේම සමාගමෙන් ස්ටීව් ජොබ්ස් සම්පූර්ණයෙන්ම එළියට දැම්මා. ස්ටීව් ජොබ්ස් නැති Apple සමාගම හරියට ඉංජිමක් නැති වාහනයක් වගේ වුණා. ඊළඟ අවුරුදු 12 පුරාවට Apple සමාගම පාලනය කරපු නායකයන්ට කිසිම දැක්මක් තිබුණේ නැහැ. උන් printers හැදුවා, කැමරා හැදුවා, floppy disk හැදුවා. කිසිම තේරුමක් නැති නිෂ්පාදන ගොඩක් හදලා සමාගමේ අනන්‍යතාවය විනාශ කරගත්තා. අනිත් පැත්තේ Bill Gates Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධතිය හරහා මුළු ලෝකයේම පරිගණක වෙළඳපොළ ආක්‍රමණය කළා. 1997 වෙනකොට Apple සමාගම බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තිබුණා. ඔවුන්ගේ ණයබර කොච්චරද කිව්වොත් සමාගම වසා දමන්න තිබුණේ දවස් 90ක් විතරයි. දියේ ගිලෙන්න යන මිනිහෙක් තමන්ගේ ලොකුම හතුරාගේ වුණත් අතල්ලා ගන්නවා. Apple සමාගමටත් සිද්ධ වුණේ ඒකයි. සමාගම බේරගන්න නම් ඒක කරන්න පුළුවන් එකම එක මිනිහෙකුට විතරයි කියලා ඔවුන් තේරුම් ගන්නවා. ඒ තමයි ඔවුන් මීට අවුරුදු 12කට කලින් පන්නලා දාපු ස්ටීව් ජොබ්ස්. 1997 දී ජොබ්ස් නැවතත් Apple සමාගමට ආවා. ඇවිත් ඔහු කරු පළවෙනි දේ තමයි මුළු ලෝකෙම ෂොක් කරපු එක. ඔහු තමන්ගේ ප්‍රධානතම තරංකරුවා වුණ Microsoft එකේ Bill Gates කතා කරලා
ඩොලර් මිලියන 150ක ආයෝජනයක් Apple එකට ලබා ගත්තා. ඊට පස්සේ ඔහු Apple එකේ ප්‍රොඩක්ට් ලයින් එක දිහා බැලුවා. ඒ වෙද්දි Apple එකේ වෙනස් පරිගණක සහ උපකරණ 350ක් විතර හදමින් තිබුණා. ජොබ්ස් ඒ 350න් 70%ක්ම සම්පූර්ණයෙන්ම කපලා දැම්මා. ඔහු සූදු බෝඩ් එක 4ක් ඇදලා කොටු 4ක් හැදුවා. අපිට ඕන ප්‍රොඩක්ට් 4ක් විතරයි. සාමාන්‍ය මිනිස්සුන්ට ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක්. වෘත්තකියන්ට ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක්. එච්චරයි. ඔහුගේ දර්ශනය වුණේ focus and simplicity. ඒත් එක්කම ඔහු Apple සමාගමේ ආත්මය නැවත අවදි කරන්න දෙවන්ත මාකටිං කැම්පේන් එකක් ගෙනාවා. ඒක තමයි ලෝකයේ ප්‍රසිද්ධ Think Different කියන කැම්පේන් එක. මේ දැන්වීමේ කොහෙවත් පරිගණකයක් පෙන්වුවේ නැහැ. රුවල් නැවක් Apple ගෙඩියක්වත් පෙන්වුවේ නැහැ. පෙන්වුවේ ලෝකය වෙනස් කරපු අයින්ස්ටයින් පිකාසෝ වගේ පිස්සන්. ජොබ්ස් ලෝකයටම දුන්න පණිවිඩය මේකයි. Apple පාවිච්චි කරන ඔබ සාමාන්‍ය මිනිසුන් නෙවෙයි. ඔබ ලෝකය වෙනස් කරන නිර්මාණකරුවා. ඒ මනෝවිද්‍යාත්මක පහරින් Apple සන්නාමය එක රැයකින් අහසට ගියා. 2001 අවුරුද්ද වෙනකොට පරිගණක වෙළඳපොළ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. ස්ටීව් ජොබ්ස්ට ඕන වුණා පරිගණක වලින් එළියට ගිහින් මිනිස්සුන්ගේ ජීවන රටාව ඇතුළට රිංගන්න. ඒ කාලේ මිනිස්සු සින්දු ඇහුවේ Walkman එකෙන් නැත්නම් CD player එකකින්. සින්දු 10ක් 15ක් අහන්න ලොකු CD තැටියක් අරන් යන්න ඕන. වෙළඳපොළ MP3 player තිබුණත් ඒවා පාවිච්චි කරන්න හරිම අමාරුයි. ඒ අනුව 2001 ඔක්තෝබර් මාසයේ ජොබ්ස් වේදිකාවට ඇවිත් තමන්ගේ ජීන්ස් එකේ සාක්කුවෙන් කුඩා සුදු පාට උපකරණයක් එළියට ගත්තා. ඒක තමයි iPod. ඔහු ඒක මාකට් කළේ මෙගාබයිට් හෝ ගිගාබයිට් වලින් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුෙකුට ගිගාබයිට් 5යි කිව්වම තේරෙන්නේ නැහැ. ජොබ්ස් කිව්වේ එකම එක වාක්‍යයයි. 1000 socks in your pockets. ඔබේ සාක්කුවට ගීත දහසක්. මේක ලෝකෙම හොල්ලපු මොහොතක්. මේ කුඩා iPod එක සහ iTunes මෘදුකාංගයෙන් මුළු ලෝකෙම සංගීත කර්මාන්ත එක රැයකින් Apple සමාගම අතර පත් වුණා. Apple කියන්නේ තවත් නිකම් කම්පියුටර් හදන කම්පැනියක් නෙවෙයි. ඒ ඩිජිටල් ජීවන රටාවක් බවට පත් වුණා. නමුත් Apple සමාගම ලෝකයේ වටිනාම සමාගම බවට පත් කරපු සැබෑ බිබිනුව සිද්ධ වුණේ 2007 ජනවාරි 9 වෙනිදා. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවතුණු විශිෂ්ටතම ව්‍යාපාරිකයින්ගේ ඉදිරිපත් කිරීම විදිහට සැලකෙන්නේ මේකයි. වේදිකාවට ආපු ස්ටීව් ජොබ්ස් කිව්වා අද අපි විප්ලවීය නිෂ්පාදන 3ක් හඳුන්වා දෙනවා. පළවෙනි එක පුළුල් තිරයක් තියෙන iPod එකක්. දෙවෙනි එක විප්ලවීය ජංගම දුරකථනයක්. තුන්වෙනි එක අන්තර්ජාලය පාවිච්චි කළ හැකි අති නවීන උපකරණයක්. ප්‍රේක්ෂකයන් අත්පුඩි ගැහුවා. ජොබ්ස් ආයෙත් ඒ වාක්‍යෙම කිව්වා. an iPod, an iPhone and an internet communicator. හදිසියෙම තිරේ මේ උපකරණ තුනේම පින්තූර එකට එකතු වෙලා එක උපකරණයක් හැදුනා. ජොබ්ස් hina වෙලා කිව්වා ඔබට තේරෙනවද මේ උපකරණ තුනක් නෙවෙයි. මේක එකම එක උපකරණයක්. අපි මේකට කියනවා iPhone කියලා. ඒ කාලේ තිබුණු ෆෝන් ගැන හිතන්න Nokia, BlackBerry, Motorola ඒ හැම එකකම තිරෙන් භාගයකටත් වඩා තිබුණේ ප්ලාස්ටික් කීබෝඩ් එකක්. ජොබ්ස් කිව්වා අපිට මේ කීබෝඩ් එක ඕනේ නැහැ. අපි මේ තිරය සම්පූර්ණයෙන්ම වීදුරුවකින් පහනවා. අපි මේක කන්ට්‍රෝල් කරන්නේ අපේ ඇඟිලි වලින් කියලා. මේක නිකම්ම ෆෝන් එකක් නෙවෙයි. මේක සාක්කුවේ දාගෙන යන්න පුළුවන් බලගතු පරිගණකයක්. 2008 දී ඔවුන් App Store එක හඳුන්වා දුන්නාට පස්සේ ලෝකයේ තියෙන හැම ව්‍යාපාරයක්ම හැම ගේම් එකක්ම හැම බැංකුවක්ම Apple ෆෝන් එක ඇතුළට ආවා. අද වෙනකොට Apple සමාගමේ ආදායමේ අඩකට වඩා එන්නේ iPhone විකිණීමෙන්. ඔයාලා දැකලා තියෙනවද Apple ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් ආයෙත් Android ෆෝන් එකකට මාරු වෙනවා. ඒක වෙන්නේ හරිම කලාතුරකින්. ඒත් ඇයි ඒ Apple සමාගම ලෝකයේ වටිනාම සමාගම වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ මෙතනයි. The Walled Garden. එහෙම නැත්නම් Apple ecosystem එක කියලා. මේක වැඩ කරන්නේ හරිම සූක්ෂම මනෝවිද්‍යාත්මක විදියට. අපි මේකට සරල උදාහරණයක් ගමු. ඔබ මුලින්ම ලොකු ගාණක් දීලා iPhone එකක් ගන්නවා. ෆෝන් එක පාවිච්චි කරනකොට ඔබට තේරෙනවා සාමාන්‍ය ඉයර්ෆෝන්ස් මේකට ගහන්න බෑ. Bluetooth ඕන කියලා. එතකොට ඔබ ගන්නවා AirPods දෙක. AirPods දෙක iPhone එකකට කනෙක්ට් වෙන්නේ Magic එකක් වගේ. ඊට පස්සේ ඔබ හිතනවා ඔබේ සෞඛ්‍ය ගැන බලන්න ස්මාර්ට් වොච් එකක් ගන්න. වෙන බ්‍රෑන්ඩ් වලට වඩා Apple වොච් එක iPhone එකත් එක්ක වැඩ කරන විදිය අති විශිෂ්ටයි. ඉතින් ඔබ Apple වොච් එකකුත් ගන්නවා. පස්සේ කාලෙක ඔබ වැඩ කරන ලැප්ටොප් එකක් ගනිද්දී ඔබ අනිවාර්යයෙන්ම යන්නේ MacBook එකක්. මොකද ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක්, මැසේජ් එකක් තාප්පරෙන් MacBook එකට යනවා. දැන් ඔබ හිතන්න මේ ඔක්කොම එපා වෙලා අලුත් Samsung Android ෆෝන් එකක් ගන්න ඕන කියලා. ඒත් ඔබට ඒක කරන්න බෑ. මොකද ඔබ Android එකකට ගියොත් ඔබේ Apple Watch එක වැඩ කරන්නේ නැහැ. එයා පොට්ස් වල සද්දේ හරි නැහැ. iCloud එකේ තියෙන කිසිම දෙයක් ගන්න බෑ. ඇමරිකාවේ නම් මේක තවත් දරුණුයි. Apple ෆෝන් අතර මැසේජ් යද්දී ඒක යන්නේ නිල් පාටේ. Android කෙනෙක් මැසේජ් එකක් කියවුවොත් ඒක යන්නේ කොළ පාටේ. ඇමරිකාවේ තරුණ ළමයින් අතරේ කොළ පාට මැසේජ් එකක් යවනවා කියන එක ලැජ්ජාවට කාරණයක් විදියටයි සැලකෙන්නේ. මේක දැවන්ත සමාජීය පීඩනයක්. Apple කරලා තියෙන්නේ අති සුඛෝපභෝගී හෝටලයක් හදපු එක. ඒකට ඇතුළු වෙන්න හරිම ලේසියි. ඇතුළේ ජීවිතේ හරිම සැපයි. හැබැයි කවදාවත් එකකින් චෙක් අවුට් වෙලා එළියට යන්න බෑ. මේ ඉකෝසිස්ටම් එක තමයි ඔවුන්ට දිනපතා බිලියන ගණන් මුදල් අච්චු ගන්න මැෂින් එක. 2011 වර්ෂයේදී ස්ටීව් ජොබ්ස් මේ ලෝකයෙන් සමුගත්තා.
බොහෝ දෙනෙක් හිතුවා Apple සමාගමේ අවසානය ඒක තමයි කියලා. හැබැයි ඊළඟට නායකත්වය ගත්ත ටීම් කුක් කියන්නේ ජොබ්ස්ගේ නිර්මාණශීලී පිස්සෙක් නෙවෙයි. ඔහු සැපයුම් ජාල පිළිබඳ අතිවිශිෂ්ට මොලයක් තියෙන මෙහෙයුම් අධ්‍යක්ෂකවරයෙක්. ජොබ්ස් හදපු ඒ සුන්දර නිෂ්පාදන ලෝකයේ පුරාම කිසිම අඩුවක් නැතුව බෙදා හැරෙන්න වියදම් අඩු කළ ලාභය උපරිම කරන්න ටිම් කුක් සමත් වුණා. ටිම් කුක් කරේ තමයි Apple සමාගම ඩොලර් ට්‍රිලියන 1 2 සහ 3 සීමාවන් පසු කර ගියේ. ගරාජයකින් පටන් ගත්ත මේ සමාගම අද ලෝකයේ වටිනාම සමාගම වෙන්න එකම එක සරල දර්ශනයක් තමයි පාවිච්චි කළේ. ඒ තමයි තාක්ෂණය සහ කලාව අතර තියෙන සන්ධිස්ථානය. මිනිස්සු තාක්ෂණයට බයයි. හැබැයි Apple සමාගම කළේ ඒ තාක්ෂණය අතිශය සරල කළා බලන්න ආසිතන අලංකාර පැකේජ් එකක් ඇතුලේ අපේ අතර දුන්නු එකයි. ඕන් විකුණුවේ යකඩ සහ ප්ලාස්ටික් නෙවෙයි. ඕන් විකුණේ තත්ත්වය සහ සරල බව. එම නැත්තම් ස්ටේටස් ඇන්ඩ් සිම්ප්ලිසිටි. ස්ටිව් ජොබ්ස් දවසක් කිව්වා ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ ඔබයි මමයි වගේම සාමාන්‍ය මිනිසුන්ගේ. ඔබට පුළුවන්නේ ලෝකය වෙනස් කරන්න. අද අපි පාවිච්චි කරන දුරකථන, පරිගණක, සංගීතය මේ හැමදේම පිටිපස්ස තියෙන්නේ එදා 1976 දී ගරාජයක ඉඳන් ඒ දැකපු සිහිනය. ඉතින් මේ දෙවන්ත Apple ඉකෝසිස්ටම් එක ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ පාවිච්චි කරන්නේ Apple ෆෝන් එකත්, Android එකත්, Apple සමාගම මිනිසුන්ව මනෝවිද්‍යාත්මක හිර කරගෙන ඉන්නවා කියලා ඔබට හිතෙනවද? ඔබේ වටිනා අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න ඩොක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.